ලස්සනම ලස්සන වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලුම දෙනාට. ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයාලට අරගෙන ආවේ මේ සැරේ අවුරුද්දට අපි ලබපු shopping අත්දැකීම. එන්නකො එහෙනම් මාත් එක්ක. අපි මේ පාර අවුරුද්දට ඉස්සරලාම ගියේ ශ්‍රියාන් රෙස්ටොරන්ට් එකට. මේකට යනකොට නම් මං හිතන්නේ මාර්තු මුල වගේ. හස්බන්ඩ්ටත් නිමාඩ් දවසක් බලලා පුතාලටත් ඔක්කොටම යන්න පුළුවන් දවසක් බලලා තමයි අපි ශ්‍රියාන් රෙස්ටොරන්ට් එකට යන්න දිනයක් දාගත්තේ. මෙයාලත් ඉතින් ආසයිනේ. ඉතින් අප්පච්චිට ඔෆිස් වලින් රෙදි තෝරගන්නකම් අස්තුන් දෙනා ඉඳගෙන බලාගෙන හිටියා. එතනින් ටිකක් අරගෙන ගමන් ඉන්නේ. ගත්තේ සලින්න සහ අපේ අම්මලාට ටිකක්. එතන අපිට හරියන අනිත් දෙවි හම්බුනේ නෑ. පස්සට යන්න බල. ඔන්න ඉතින් ඊළඟට අපි ගියා ෆැෂන් බක් එකට. ෆැෂන් බක් එකට ගිහිල්ලා පුතාලට රෙදි ගත්තා. ගොඩක් වීඩියෝ කරන්න නම් මට බැරි වුණා. ඊට පස්සේ අපි ආවා කන්න කියලා දවල්ට. අපි මේ ඇවිත් ඉන්නේ ගැමි ගෙදරට. බීමත් ගන්නවද? ආශිර්වාද ගන්නවද? කොයි බීම? ආන්ටි අනා. මොන බීමද? අනින් දන්නේ. brown color beam. Brown color? Oh. What brown color beam? I damn අපි කරනකොට apa jarawang ibes ani teunos මොන වගේද මට අදාන්නකෝ මගේ එකක් දාන්න Brown තමයි දැම්මේ. අයියෝ ඒක ගත්තා. නැමිනි දැන් දීමලා කියන්නේ අම්මා කවන්නද? ලංකන්න බුදුව අනේ පොඩ ලංකන්න බුදුව අපි ගෙදරින් කොච්චර කෑම හදලා දුන්නත් ඒවා කොච්චර රස වුණත් එයාලට ඉතින් මේ වගේ ඇවිල්ලා කනකොට ඊට වඩා රස දෙයක් නෑ වගේ. ඔන්න ඉතින් අපේ පුතාලා දෙන්න කාලා කියනවා අම්මෝ අප්පච්චි අද නම් බඩ පැලෙන්න කෑවා කියලා. ඉතින් එහෙම තමයි ළමයි.
එයාලා ඉතින් ඒ වෙනසට ගොඩක් කැමතියි. මේවා ඉතින් හැමදාම කන්න හොඳ නෑ තමයි. ඒ වුණාට අපිත් පොඩි කාලේ අපිත් මේ දේවල් වලට ආසයිනේ. මෙයාලටත් ඉඳලා හිටලා හරි අපි මේ දේවල් කන්න දෙන්න ඕන. ඒ වගේම අපි මෙයාලව හැම දෙයකටම හුරු කරන්නත් ඕන. මෙයාලා හලනවා, ගා ගන්නවා, ඒ වගේ දේවල් කියලා එයාලට එයාලගේ වැඩ තනියෙන් කරගන්න හුරු කරේ නැත්තම් අපිට ඉතින් හැමදාම එයාලගේ වැඩ කරලා දෙන්න වෙනවා. ඒ නිසා අපේ චූටි පුතාටත් ඉස්සෙල්ලා ආසාවට තනියෙන් කන්න දීලා ඊට පස්සේ ඉතින් එයාට කැවෙනවා අඩු නිසා මම එයාට කෑම ටික කැව්වා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් උත් අරගෙන ඒකත් කාලා තමයි අද ගෙදර ගියේ. මං හිතන්නේ මේ වෙනකොට 4ටත් කිට්ටුයි. මේ නම් මාර්තු මාසේ 30 වෙනිදා අපේ පුතාලගේ ඉස්කෝලේ බිග් මැච් එක දවස. ඔන්න ඉතින් අපේ පුතාට බිග් මැච් එක බලන්න යන්න ඕන කිව්වා. ඔන්න අපි තවත් වැඩක් දාගෙන එදා බිග් මැච් එක බලන්න ගියා. බිග් මැච් එක පැවැත්වුණේ මලියදේව විද්‍යාලයේ සහ අපේ පුතාගේ පාසල වෙන ශාන්ත ආනා විද්‍යාලය අතර. අද තමයි ෆයිනල් ඩේ එක. ඔන්න ඉතින් මේ එයාගේ සතුට බලන්නකෝ. මේ පාර බිග් මැච් එක ජයග්‍රහණය කරේ නම් මලියදේව විද්‍යාලය. ඔන්න ඉතින් එයාලා සත්‍ය සමරන විදිහට ටිකක් බලලා අපි දැන් ඊළඟ වැඩේට පිටත් වෙන්න තමයි හදන්නේ. අපි දැන් මේ ඉන්නේ තිලකවර්ධන එකේ. පුතාලගේ බිග් මැච් එක තිබුණේ තිලකවර්ධන එක ඉස්සරහම තියෙන ග්‍රවුන්ඩ් එකේ නිසා අපිට මෙතෙන් එන්නත් හිතාගෙනම තමයි අපි එදා බිග් මැච් එක බලන්නත් ආවේ. ඔන්න ඉතින් අප්පච්චි රෙදි තෝරනකම් මම පුතත් එක්ක මෙතෙන් වෙලා ඉඳගෙන හිටියා. අප්පච්චි අයියයි ඒ දෙන්න රෙදි තෝරනවා. මට ගොඩක් නම් වීඩියෝ කරන්න බැරි වුණා. අවුරුදු shopping. මේ සැරේ අපි අවුරුදු වලට shopping කරපු වීඩියෝ එකක් තමයි ඔයාලත් එක්ක අරගෙන ආවේ. අපි ඉස්සෙල්ලාම ගියේ ෂියාන් ඩ්‍රෙස් පොයින්ට් එකට. අපි ඒකට ගියේ මාර්තු. දැන් කලින්ම ගියා. දැන් බලමු ඒකෙන් ගත්තද කියලා. මේ දිග ස්කර්ට් මේක 1790ක් වුණා. මේක ගත්තේ හස්බන්ඩ්ගේ අම්මටයි.
දැන් නම් රෙදි ඔක්කොම කලවම් වෙලා තියෙන්නේ. ඔක්කොම එකට දාන්න ඕනේ කියලා. මේක ගත්තේ ඒකම මේ කලර් එක. ඒක ගත්තේ අපේ අම්මට. ඒ දෙකම ගත්තේ ශ්‍රියාණීගේ. ටී-ෂර්ට්. ඒකම ගත්තා බ්ලූ කලර් එක. ඒ හස්බන්ඩ්ගේ තාත්තටයි අපේ අප්පච්චිටයි දෙකම එකම වර්ගයේ කලර් එක වෙනස්. ඔයාටත් ගත්තා. ඒ දෙක ශ්‍රියාණී මේ දෙක ගත්තේ ෆැෂන් පාක් එකෙන්. හස්බන්ඩ්ට ඔෆිස් වල ඉන්න ට්‍රවුසර් එකයි. ෂර්ට් එකයි. ඒකේ පොඩි ඩිසයින් එකක් තියෙනවා. ඒ දෙක ගත්තේ ශ්‍රියාණී එකෙන්. එතකොට මේක ගත්තේ අපේ ලොකු බබාට. මේක ගත්තේ ෆැෂන් බක් එකෙන්. මේක මගේ. නෑ එන්න ඔයාලට පෙන්නන්නේ. ඔයාලට. මේක ගත්තේ චූටි බබාට. ඒකත් ගත්තේ ෆැෂන් බක් එකෙන්. එතකොට මේක ගත්තේ ලොකු බබාට. ඒකත් ගත්තේ ෆැෂන් බක් එකෙන්. අපි ගොඩක් වෙලාවට මෙයාලට අඳුන් ගන්න ෆැෂන් බක් එකෙන්. මේක අයියාගේ. මේක චූටි බබාට. ඔන්න ටිකක් ගණන් වුණාට ක්වොලිටි එක සහ ලස්සන තියෙන නිසා අපි ගොඩක් වෙලාවට මෙයාලට රෙදි ගන්නේ ෆැෂන් බක් එකෙන්. ඊට පස්සේ ඒකම තව කලර් දෙකක් ගත්තා. ඒ දෙක ගත්තේ තෑගි දෙන්න. අම්මා එකම මගේ. මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එතකොට මේ ෆ්‍රොක් එක. මේක ගත්තේ ෆැෂන් බක් එකෙන්. මේකත් තෑගි දෙන්න. මට හින්දුවල නෑනේ. මේකත් ගත්තේ ෆැෂන් බක් එකෙන්. මේකත් තෑගි දෙන්න. අප්පච්චි ඔෆිස් ගියානේ. කස්
අපච්චි ඔෆිස් ගියා. මේකත් ගත්තේ තෑගි දෙන්න. බයිස්කල් නෙවෙයිද? බයික් තමයි. ඈ මේකත් ගත්තේ තෑගි දෙන්න චූටි ගවුමක්. ඕක මගේ. ඔයා ගවුම් අඳිනවද? ඔයා ගවුම් අඳිනවද? මේකත් ගත්තේ තෑගි දෙන්න. මේක හස්බන්ඩ්ට සුවලියක්. මේක ගත්තේ මට. මම සාමාන්‍යයෙන් දිග ගවුම් අඳින්නේ නැහැ. මේ පාර හස්බන්ඩ් කිව්ව එකක් ගන්න කියලා උන් ගත්තා. ඇඳලම් බලමු නේද? මේ කරන් ගත්තේ අපේ ගෙවල් ළඟ අලුතෙන් දාලා තියෙන අලුතින් අලුත්මත් නෙමෙයි. ෆ්‍රොක් ලේඩීස් අයිටම් විතරක් තියෙන ෂොප් එකකින්. ඒකේ නම ගැලෙට් වෙයා. දකුණු පාරේ තමයි තියෙන්නේ. ලස්සන ෆ්‍රොක් කලෙක්ෂන් එකක් තියෙනවා. එතකොට මේක ඊට පස්සේ මේක ගත්තේ ෆැෂන් බ්‍රාන්ඩ් එකකින්. මේක ගත්තේ හස්බන්ඩ්ට. ස්කින් එකක්. ඕක ඒක අපච්චිගේ. ඒක අපච්චිගේ. ඊට පස්සේ තිලක වර්ධනයක දැම්මනේ. ඉතින් ඒකටත් යන්න ඕන වුණා. ඕපන් කරපු දවසේ නම් ගියේ නෑ. මම හිතන්නේ සෑහෙන ලොකු පොලිමක් තිබ්බා. ඒක පෙන්නුනේ. ඔයාලා වීඩියෝ වලින් දකින්න ඇතිනේ. අපි ගියේ 26 ඕපන් කරේ. මම හිතන්නේ අපි ගියේ 30 වගේ. ඔව් 30 වගේ තමයි අපි ගියේ. ඒකෙන් ගත්තා මේ ටවුසර් එක ගත්තේ මට. ඒකට වුණා අබේ ගොඩ ඒක ටැග් එක නම් කැඩිලා මම හිතන්නේ 3000 ගාණක් වගේ. ක්වොලිටි එක නම් හොඳයි. ඒකට ඔන්න එදා අපි ගියපු දවසේ අපි ගියේ උදේ 10ට විතර. අම්මෝ ඒත් පුදුම සෙනගක් හිටියේ ඇඳුම් තෝරගන්න බැරි තරම්. ඒ නිසා ඔයෙන් උඩින් බල දාලා ගත්තා. කොහොම හරි මං අඳින්නේ මීඩියම් ලාර්ජ් වගේ. මම අරගෙන තිබ්බේ ඒකට බ්ලවුස් එක 2XL එකක්. ඉතින් ඊට පස්සේ අද පළවෙනිදා ඊයේ අපි ගියා ගෙදරින් 7ට විතර රෑ 7ට විතර ගිහිල්ලා එතකොට සෙනඟ අඩුයි. ඔන්න ඔයාලා shopping යන්න ඉන්නවා නම් තිලක වර්ධනයකට විශේෂයෙන්ම යන්න ඉන්නවා නම් එක්ක උදේ 9 ඕපන් කරන ටයිම් එකට යන්න. නැත්තම් 7-8 වුණත් කමන්නේ. මම හිතන්නේ එයාලා මේ දවස්වල 12-1 වෙනකම් වගේ ඇරලා තියෙනවා. ඒ වගේ වෙලාවට ගියොත් නම් අපිට ටිකක් තෝරලා ඇඳුම ගන්න පුළුවන් සයිස් එකක් තියෙනවා. ඔන්න ඊට පස්සේ ඊයේ ගිහිල්ලා මාරු කරනවා. මේ බ්ලවුස් එක ගත්තා. ටොප් එකක්. මේක උඩේ මේකට මැච් වෙනවා කියලා. අබේ මේ දෙක තමයි ගත්තේ. ලස්සන ඇඳුම් තියෙනවා. තෝරගන්න තමයි ටිකක් අමාරු. අර මං කියපු ටයිම් එකට ගියා නම් අපිට ටිකක් තෝරලා ගන්න පුළුවන්. රෑ යන එක තමයි මං හිතන්නේ හොඳම වැඩේ. එතකොට මේ දෙක ගත්තේ මට. ඊට පස්සේ ඔන්න ආයෙත් මෙයාලටත් ගන්න ඕන වුණා. මේක ගත්තේ චූටි පුතාට. ඒක ගත්තේ තිලක වර්ධනයකින්. මේකේ ප්‍රයිස් එක
එක චූටි පුතාට ඒකයි මේක ගත්තා. මේක ප්‍රයිස් එක නම් ගැලවිලා වගේ. මම හිතන්නේ 1595ක් වගේ මට මතක විදියට. ඕක සයිස් එක තියෙනවා. අනිත් පැත්තේ. අය මේක ගත්තා. මට මේකට ආසෙ හිතුණා. මේ කලර් එකට මම ඊපස්සේ ඒකත් ගත්තා චූටි පුතාට. චූටි ඩැමේජ් එකක් තියෙනවා. ඒක නම් මාරු කරන්න වෙයි වගේ. මේක මාරු කරන්න බැරි. මේකත් මම ගත්තා. මේකත් ගත්ත තිලක වර්ධනයකින්. ඕක බැගි ලොකුවට. ලොකුවට අඳින ටී-ෂර්ට් එක. ඕක ලොකුවට. ටිකක් වෙනස් ඩිසයින් එකකට තියෙන්නේ. මේකත් එච්චර ලොකු ගානකුත් නෑ. ටිකක් වෙනස් විදිහ එකක්. මේක ගත්තා. එතකොට මේ ෂර්ට් එක ගත්තා කැෂුවල් අඳින්න කියලා හස්බන්ඩ්ට. මේක ඊට පස්සේ මේකත් ගත්තේ යාට. මේක ගත්තේ අර මගේ බ්ලවුස් එක 2XL වුණ බ්ලවුස් එක මාරු කරන්න ගියාට පස්සේ මේකත් ගත්තේ හස්බන්ඩ්ට. ෆැෂන් බෑග් එකයි ගත්තේ. නෑ තිලක වර්ධනයකින්. නෑ. ඒක ඊළඟ මාරු කරන්න ඕනේ. මාරු කරන්න ඕනේ. මෙන්න මේක නම් ඉදරවා. මේකත් පස්සේ මේක ගත්තා ලොකු බබාට දෙවෙනි වටේ. ඕක මගේ. ඒක අයියාගේ ෂෝට් එකක්. මගේ පෙන්නවල. මේ ටී-ෂර්ට් එක ගත්තා. ඒක ඕක හරයල්ලට. මෙන්න ඊපස්සේ අප්පච්චි ෂර්ට් එකක් ගත්ත හින්දා අයියට ෂර්ට් එකක් ඕන වුණා. අම්මගේ ටී-ෂර්ට්. ඊපස්සේ යා මේක ගත්තා. ඔන්න ඔහොම තමයි ඉතින් රෙදි ටික ගත්තේ. අපිට ඉස්සෙල්ලාම රෙදි වලට ගිහින් තිබුණා ෆැෂන් බෑග් එකෙන් ගත්ත රෙදි වලට 26 ගාණක් වගේ වුණා. ඊට පස්සේ ඩිස්කවුන්ට් එක ඒ ටිකට 18ක් වගේ වුණේ. තිලක වර්ධනයකින් ගත්ත රෙදි වලට නම් ඩිස්කවුන්ට් එකක් තිබුණේ නැහැ. ඒකටත් අපිට ඒකට කොහොමද අර බිල් එක තිබුණේ? අනිත් බිල් එක නේද? ඒකටත් ඒ වගේ ගාණක් ගියා මං හිතන්නේ 17ක් 15ක් වගේ. එතකොට 15යි මෙතන 16ක් වගේ. එතකොට 40ක් විතර වගේ මං හිතන්නේ අපිට මේ රෙදි වලට ගියා. 40ක් 50ක් වගේ යන්න ඇති. විශේෂයෙන්ම තිලක වර්ධනයකට යනවා නම් එක්ක උදේ 9 වගේ වෙනකොට යන්න. නැත්තම් හවස 7-8ට වගේ යන්න. හවස යන එක තමයි මම හිතන්නේ හොඳම දේ. එතකොට නිදහසේ තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ගියපු දවසෙත් ගොඩ ළමයි අතර මං වෙලා අඬනවා කියලා අනවුන්ස් කරා. දෙමව්පියෝ ගිහිල්ලා ළමයා හොයාගන්න බැරුව ළමයාට ඒ තනක් කියලා දෙන්න එන්න කියලා අනවුන්ස් කරා. අපි දැක්ක ගොඩක් ළමයි අඬ හොයනවා අම්මලා තාත්තලාව. ඉතින්
මෙයාලා ආසෙ හින්දා යාළුවා එක්කයි යන්නත් ඕන. ඒ වගේම තමයි ඉතින් අපි යන වෙලාවට යාළුව පරිස්සම් කරලා බලා ගන්නත් පුළුවන් වෙන්න ඕන. ඒ වගේම සමහර වෙලාවට එක්කයි යන්න ඕනේ නැති වුණත් එක්කයි යන්න වෙනවා. දැන් පවුලේ ඉන්නේ හස්බන්ඩ් වයිෆ් ඇන් ළමයි විතරයි නම් යාළුව තනියම ගෙදර දාලා යන්න බැරි වුණ ඒ වගේ වෙලාවටත් එක්කයි යන්න වෙනවා. ඉතින් ඒ කොහොම වුණත් අපේ දරුවෝනේ අපි යන තැන අපේ දරුවෝ පරිස්සම් කරගන්න අපි දැනගන්න ඕන. අපිට ඉදි ගන්නත් ඕන, අනිත් දේවල් කරගන්නත් ඕන. ඒ වගේම අපේ දරුවෝ ආරක්ෂා කරගන්නත් ඕන. ඉතින් ඔයාලා යනවා නම් ඒ දරුවොත් ගැනත් ලොකු අවධානයක් තියාගෙන සෙනඟ අඩු වෙලාවට යන එක ගොඩක් හොඳයි. මම නම් හිතන්නේ බස් වල යනවා නම් ටිකක් අමාරුයි රෑ වෙලා යන්න. එයාලා උදේ 9ට ඕපන් කරන ටයිම් එකටම යන්න. වාහන වල යන කට්ටිය ඉන්නවා නම් රෑට කාලා එහෙම නිදහසේ ගිහිල්ලා ඇඳුම් ටික තෝරගෙන එන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ හොඳම දේ. එහෙනම් shopping කරලා ඇඳුම් අරගෙන මේ අවුරුද්ද අපි ජයටම සමරමු. එහෙනම් ගිහින් එන්න.